ආයුබෝවන් සුබෝදැසනක්. ඔබ ස්වාධීන රූපවාහිනී උදැසන ප්‍රධාන පුවත් විකාශය සමගින්. අද ජනවාරි මාස 22 වෙනිදා අඟහරුවාදා. 1984 වසරේ අද වැනි දිනක ශ්‍රී ලංකා මහජන පක්ෂය ටී.බී. ලංකරත්න මහතාගේ මූලිකත්වයෙන් පිහිටවා ගැනීම සිදු වුණා. දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල හමුදා එක්ව ලිබියාවේ ටොබ්රුක් නගරය ඉතාලි හමුදාවන්ගෙන් අත්පත් කර ගැනීම සිදු වුණේ 1941 වසරේ අද වැනි දිනකයි. 1915 වසරේ ජනවාරි 22 වෙනිදා මෙක්සිකෝවේ දුම්රියක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 600කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා. ලොව ප්‍රථම වරට ගුවන් විදුලි තරංග ඔස්සේ පාපන්දු තරඟාවලියක සජීවී විස්තර ප්‍රචාරයක් ගෙනීම 1927 වසරේ අද වැනි දිනක සිදුව තිබෙනවා. ඒ උතුරු ලන්ඩනයේ ආසනල් ක්‍රීඩාංගණයේ සිටයි. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින 1901 වසරේ ජනවාරි 22 වෙනිදා මිය ගියා. 15 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වුණේ 1922 වසරේ අද වැනි දිනකයි. ඒ ඉතිහාසයේ අද වැනි දිනක තොරතුරු. දැන් අපේ අවධානය පුවත් සිරස්තල වෙතට. ජාති ආගම් ભેද ඉවතලා නිදහස් මව්බිම සමෘද්ධිමත් කරන්න පෙළගැසීම සියලු දෙනාගේම යුතුයකමයි. ජනපති පවසයි. රට වටබැඳි මහසයුරේ ආශිර්වාදයෙන් අභිමානවත් දීවර ප්‍රජාවක් බිහි කිරීමේ ජාතික දීවර මහා සමුළුව අද. සමාජය තුළ සාරධර්ම වපුරමින් මත් උවදුර දුරලීමේ මෙහෙයුම් රට පුරා. අධික හිමපතනයෙන් යුරෝපාකරය කැළඹෙයි. ගුවන් ගමන් වාර රැසකුත් නවතී. දැන් දේශීය පුවත්. ජාති ආගම් ભેද ඉවත දමමින් නිදහස් මව්බිම සමෘද්ධිය කරා ගෙන යමු. අපේකම රැකගනිමින් ඊට දායක වීම සියලු දෙනාගේ යුතුයකමයි. ජනපති අවධාරණය කරයි. කිරුළපන බලපොකුණ පුරාණ විහාරස්ථානයේ අභිනව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය. මෙම සංඝාවාසය තුළ ධාතු මන්දිරය හා පුස්තකාලය ස්ථාපනය කර තිබේ. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ අභිනව ධාතු මන්දිරයේ කරඬු වහන්සේ තැන්පත් කිරීමද ජනාධිපතිතුමාටින් සිදුවිය. අනතුරුව විහාරාධිපති පූජ්‍ය උඩගම සිද්ධාන්ත ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. කිරුළපන බලපොකුණ විහාරස්ථානය වසර 550කට වඩා පෞරාණික වැදගත්කමකින් යුත් පුරාණ විහාරස්ථානයකි. සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ආගමික ස්ථාන මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් තුළින් අපේකම හඳුනන අනාගත පරපුරක් ගොඩනැගිය හැකි බවයි. අපේකම රැකුණොත් තමයි අපිට රටක් ජාතියක් රැකගන්න පුළුවන් වෙන්නේ. අද සමහර විහාරස්ථානවලට ගියාම පුරාණ අපි දකිනවා දායක පිරිස් මොනතරම් අඩු වෙලාද කියලා. ඒකට හේතුව මං හිතන්නේ අපේකම නැතුව ආර්ථික ලාභ වෙන හිතලා කටයුතු කිරීමේ කියලායි මා විශ්වාස කරන්නේ. තමන්ගේ දෙමව්පියන්ගෙන් තමන්ගේ පරම්පරාවෙන් ලැබිච්ච දීපල අපේකම ගැන සලකන්නේ නැතුව විකුණලා දාලා ඈත වෙනත් පළාතකට ගිහිල්ලා පදිංචි වෙන්න අපේම අය පුරුදු වෙලා ඉන්නේ හින්දා. මම හිතන්නේ මේ නතර වෙච්ච දවසකට මම හිතන්නේ අපේකමත් රැකෙනවා, අපේ ජාතියත් රැකෙනවා, අපේ රටත් රැකෙනවා, අපේ ආගමත් රැකෙනවා. ඒක නිසා අපි හදාගත යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ජාතිවාදයක් නැහැ. ආගම් වශයෙන් අපි විරුද්ධත්වයක් නැහැ. බෞද්ධයන් වශයෙන් අපි දැනගන්න ඕන බෞද්ධකම රැකගෙන බෞද්ධයා වෙනත් ආගම් වලට යන්නේක නතර කරන්න. අපි අපේම දායකයන් රැකගෙන පන්සල මුල් කරගෙන රටේ සංවර්ධනය වේවා, අධ්‍යාපනය වේවා අපි ලබා දීම අපේ යුතුයකම. මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන මුදල් නිසි පරිදි ඉලක්කගත වැඩපිළිවෙලක් සඳහා යෙදවිය යුතුයි. අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසයි. ගම්පොළ දොළුව සහ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැවති උත්සවවලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉඩම් හිමිකම් ඔප්පු හා ඉඩම් හිමිකම් බලපත්‍ර දිවිනගුම වැඩසටහන යටතේ ආධාර ලබා දීමද අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණ. නගරයේ මෙන්ම ගමේ ජනතාවට උපරිම පහසුකම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. එම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට දායකත්වය ලබා දීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවද ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මිහින්තලා රජමහා විහාරස්ථානයේ සේල චෛත්‍යයේ පැළඳවීමට මියන්මාරයෙන් වැඩම කරන ලද චූඩාමාණික්කයට ජනපතිගෙන් පූජෝපහාර. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ අම්බස්තල චෛත්‍ය හෙවත් සේල චෛත්‍යයේ පැළඳවීමට මෙම චූඩාමාණික්කය මෙරටට වැඩම කරවනු ලැබුවේ බෞද්ධ දානපති පිරිසකගේ පරිත්‍යාගයෙනි. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් චූඩාමාණික්කය දෙස් විදෙස් සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ පස්වරුවේ වැඩම කරවිය. ගංගාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා චූඩාමාණික්කයට පුෂ්පෝපහාර දැක්විය. 2320 වන මිහිඳු ජයන්තිය වෙනුවෙන් මිහින්තලා පුදබිමේ සිදු කරන සංරක්ෂණ කටයුතු වලට දායක වීමක් ලෙස මෙම චූඩාමාණික්කය වැඩම කරවනු ලැබින මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන සහ පූජ්‍ය ගලබඩ ඥානිස්සර යන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් චූඩාමාණික්කය ලබන පොසොන් පොහොය දක්වා ජනතා ප්‍රදර්ශනය වෙනුවෙන් විවෘතව තැබීමට කටයුතු යොදා තිබේ. හෙට සිට සෑම දිනයකම උදැසන 5 සිට රාත්‍රී 10 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී චූඩාමාණික්කය වැඳ පුදා ගැනීමේ අවස්ථාව ජනතාවට උදා කර තිබේ. පොසොන් පොහෝ දිනේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතෙන් චූඩාමාණික්කය මිහින්තලා රජමහා විහාරස්ථානයේ සේල චෛත්‍යයේ පැළඳවීමට නියමිතයි. අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර පූජ්‍ය කොටගොඩ ධම්මාවාස යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අමාත්‍ය රාජිත සේනාරත්න නියෝජ්‍ය අමාත්‍ය එස්.එන්. චන්ද්‍රසේන යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක්ද චූඩාමාණික්කයට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වී සිටියහ. නවීන ලෝකයට ගැලපෙන අභිමානවත් දීවර ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් ජාතික දීවර මහා සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ජාතික දීවර සංවිධාන ක්ෂේත්‍රයේ ප්‍රබලම සංවිධානය බවට පත්ව ඇති ජාතික දීවර මහා සම්මේලනයේ ජාතික මහා සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙයි. දීවර හා ජල්ජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන ජාතික මහා සමුළුවේ ප්‍රථම පියවර ක්‍රියාත්මක වූයේ පසුගිය වසරේදී. 1,10,000ක සමාජිකත්වයක් හිමි දීවර මහා සම්මේලනයේ දිස්ත්‍රික් සංවිධාන 26ක් ක්‍රියාත්මකයි. උතුරු නැගෙනහිර පළාත්වලින් වැඩිම සමාජිකත්වයක් දැරීමද මෙහි විශේෂත්වයකි. දීවර ජනතාව ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ඉහළ තලයකට ගෙනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙලට සමගාමීව මෙම කටයුතු සිදු කෙරෙන බවද දීවර අමාත්‍යාංශය පවසයි. දීවර ප්‍රජාවට ඍජු ලෙස බලපාන තීරණ රැසක් පිළිබඳවද ජාතික මහා සමුළුවේදී විශේෂ අවධානය යොමු කෙරේ. මතින් තොර රටක් බිහි කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙල අනුව යමින් මත් උවදුර වැටලීමේ මෙහෙයුම් රට පුරා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මත් උවදුර මැඩලීමේ විශේෂ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය හුවමාරු වන බවට හඳුනාගත් ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කරේ. විශේෂ බුද්ධි නිලධාරීන්ගෙන් සමන්විත හදිසි වැටලීම් කණ්ඩායම් මේ සඳහා යොදවනු ලැබ සිටිතේ.
දරුණු ගණේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මූලික කරගනිමින් වැඩපිළිවෙල දියත් කෙරෙන බව මද්‍රව්‍ය කාර්යාංශය පවසයි. සාරධර්ම සමාජය තුළ වර්ධනය කරමින් යහපත් සමාජයක් බිහි කිරීමද වැඩපිළිවෙලේ තවත් අරමුණක් වෙයි. මෙතෙක් ක්‍රියාත්මක මද්‍රව්‍ය වැටලීම් වලට අමතරව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවද මද්‍රව්‍ය කාර්යාංශය පවසයි. පසුගිය වසරේදී කාර්යාංශය මගින් සිදු කළ වැටලීම් වලින් සැකකරුවන් 47,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද ගෙන තිබේ. උතුරේ තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණු අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩසටහන් රැසක්. පළමු වැඩසටහනට අපේක්ෂිත ඉලක්කය ඉක්මවා අතිවිශාල තරුණ පිරිසකගේ ප්‍රතිචාරයක්. දීර්ඝ කාලයක් තිස්සේ අඩපණව තිබූ උතුරු පළාතේ තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණු අවශ්‍යතා හඳුනාගෙන ඊට සරිලෙන විශේෂ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබේ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත අමාත්‍ය ඩලස් අලාපිරුම මහතා යෞවන කටයුතු අමාත්‍යාංශයට සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. එහි පළමු පියවර යාපන දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ අතර අතිවිශාල පිරිසක් එම වැඩසටහන සඳහා එක්ව සිටියහ. උතුර මෙන්ම නැගෙනහිර පළාතේද වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. ඒ තුළින් උසස් අධ්‍යාපන වරම් අහිමි වන තරුණ තරුණියන්ට වඩා හොඳ වෘත්තීය මට්ටමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව අමාත්‍ය ඩලස් අලාපිරුම මහතා කියා සිටී. වවුනියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් 43ක් සංවර්ධනයට රුපියල් මිලියන 106ක්. වවුනියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 106කට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අඩාලව පැවති උතුරේ අධ්‍යාපනයට යලි ජීවයක් ලබා දෙමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි. යලි පදිංචි කෙරුණු ප්‍රදේශවල පවතින පාසල්වල පොදු පහසුකම් ඉහළ නැංවීම ඇතුළු වැඩපිළිවෙල රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් වසා දැමුණු උතුරු පළාතේ පාසල් 35ක් මෙවැනි විටත් යලි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. පාසල්වල ගුරු පුරප්පාඩු පෙරවීමට විශේෂ අවධානය යොමු කර ඇතැයිද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව වවුනියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක වවුනියාව පළාත් පාලන කාර්යාලයේදී පැවැත්වින. ගමේ ජනතාවට ඍජුව සේවා සපයමින් ග්‍රාමීය ජනතාවටත් නගරයේ ජනතාවට මෙන් සමාන අයිතීන් ලබා දීමට රජය නිරන්තරයෙන් කැප වෙනවා. අමාත්‍ය නිවල් සිරිපාල්ද සිල්වා මහතා පවසයි. මහියංගනය රිදී මාලියද්ද ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රිදී මාලියද්ද ජනතාවට සපයන සේවා පුළුල් කිරීමේ අරමුණින් ඉදිකෙරුණු ගොඩනැගිල්ල සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 58කි. මෙරට පවතින දිලිඳුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ලෙස සැලකෙන්නේද රිදී මාලියද්ද ප්‍රදේශයයි. ඉදිරි වසර 5 ඇතුළත එම ප්‍රදේශය ස්වයං පෝෂිත කලාපයක් බවට පත් කිරීමට වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා මෙහිදී අතිකරු ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව අපි නැවතත් දැන් ගන් සභා ක්‍රමය ගෙනල්ලා තියෙනවා. එනසරේ මැතිවරණයේදී පළාත් පාලන ඡන්දෙදී ගමේ මැතිවරණයේදී තමුන්නාසලා මනාප ගහන්න ඕනේ නැහැ. මනාප ක්‍රමයේ එතනින් අහෝසි ඒ ටික. තමුන්නාසලාගේ කොට්ටාස ගණනාවක් ඇති කරලා කොට්ටාස බෙදලා එක කොට්ටාසයකින් එක පක්ෂයකට එක අපේක්ෂකයෙක් දානවා. ඒ කොට්ටාසේ අපේක්ෂකයා ජයග්‍රහණය කරාද පක්ෂේ ජයග්‍රහණය කරාද අපේක්ෂකයාත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඒ සමගින් උදෑසන ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. උදෑසන 8 සිට යලිත් හමුවෙමු පැයෙන් පැය පුවත් සමගින්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.